දැන් මේ සසර බය ගැන කතා කරන වෙලාවේ ඇත්තටම මම මේ කියාගෙන ගියේ අපිට ඒ කර්ම කලාම ඒකේ විපාකයේ වශයෙන් උප්පත්තිය ලබන්න සිද්ධ වෙන තැන් පිළිබඳව දන්නවනම් මේ කිසිම සත්වයේ කකුසලයට නැඹුරු වෙන්නේ නෑමයි. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද දන්නවද? දැන් මුලින්ම අර සිරිපාල මුරුංග ගහ කපා ගත්තා වගේ. දන්නවනේ කතාව? සිරිපාල කියලා මිනිස්සෙක් හිටියා. ගෙදර වත්තේ මුරුංග ගහක් තිබුණා. කරල් හොඳට හැදිලා තියෙනවා. මිනිස්සයා ගෙදර ඉඳන් හීනයක් දැක්කා. හීනේ මොකද්ද? මුරුංග කඩාගෙන වෙලඳ පොළට ගිහිල්ලා මුරුංග විකුණලා ලොකු ලොරියක් ගන්නවා. දැන් ලොරිය අරගෙන ගෙදරට එනකොට වත්තට ගන්න බෑ මුරුංග ගහ. මිනිස්සයා හීනෙම ගිහිල්ලා කැපුවා මුරුංග ගහ. දැන් මුරුංගත් නෑ, බිස්නසුත් නෑ, ලොරිත් නෑ, මොකුත් නෑ. සිරිපාලත් නෑ අන්තිමට. දැන් පැහැදිලි කතාව. අන්න ඒ නිසා මුලින්ම වරද්දවා තේරුම් ගන්නවා මොකද්ද? සතර අපායක් නෑ. සතර අපායක් නැත්නම් අපාය යන්න බය නෑ. දිව්‍ය ලෝක නෑ. දිව්‍ය ලෝක යන්න ආසාවකුත් නෑ නේද කොට. මම දැක්කා ත්‍රිරෝද රත මිතුරෙක් ගහලා තියෙනවා එක්තරා තරුණ පුතෙක්. ගහලා තියෙනවා ත්‍රිරෝද රතේ පිටිපස්සේ මොකද්ද? අපාය යන්න බයත් නෑ, දිව්‍ය ලෝක යන්න ආසත් නෑ කියන. ඒක අපාය කියලා දැකලා තියෙන්නේ මොකද්ද? සමහර වෙලාවට මේ අර මනුස්ස ලෝකෙම දුප්පත් වෙලා ඉන්න හිඟන්නු ටික. දිව්‍ය ලෝකෙක කියලා දැකලා තියෙන්නේ කුරුඳුවත් ඉන්න සල්ලිකාර නෝනලා ටික. ඒතර දිව්‍ය ලෝකයේ කියන එක දන්නවනම් සැබෑවට ඒ මනුස්සයා දිව්‍ය ලෝකේ යන්න ආසා කරන බුදුරජාණන් වහන්සේ දාන කතා, සීල කතා, සග්ග කතා. තේරුණේ? ඒතර දානය, සීලය ඊළඟට ස්වර්ගය ගැන විස්තර කරනවා. මෙන්න මෙහෙමයි ස්වර්ගයේ ඉන්න අය, මෙන්න මෙහෙමයි දෙවියෝ කියලා විස්තර කරනවා. ඉතින් මිත්‍යා දෘෂ්ටියට වැටුනොත් ඒවා එකක්වත් විශ්වාස කරන්නේ නැහැ. පින්වත්නි, ඔබට සමහර කෙනෙක් කියන්න පුළුවන් මොකද්ද? අපෝ මේ උපාසකම්මල හන මිටි අදහස් දෙයියෝ විශ්වාස කරනවා, හතර අපාය විශ්වාස කරනවා, ඔය ඇති හතර අපායක් නැහැ කියලා පොෂ් බුද්ධිමත් මොනවාද? උපාදිධාරී එහෙම පිරිසක් හැදිලා ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඒ උපාදියේ සහතිකේ පෙට්ටිය ගාවින් ඉවරයි. ඊට පස්සේ යාට යන්න වෙන්නේ අර වගේ තැනකට. එදාට සොටු ටිකක් එහෙම කනකොට මතක් වෙනවා අපේ පෙර ජීවිතේ මම මේ කියපු කතාව. ඊළඟ ජීවිතේ ගින්දර ටිකක් එහෙම කනකොට මොන මතක් වෙනවා. දැන් මේක කීවහම කෙනෙකුට ඇත්තටම කතාව මේක මෙහෙම සුද්ධ කරලා දෙන්න මට හැකියාව තියෙන වෙන මොකුත් නිසා නෙමෙයි. මමත් ඒ මතේ හිටපු කෙනෙක්නේ ගිහි ජීවිතේ. මම හිතාගෙන හිටියේ හාමුදුරු උපාසකම්මල බය කරනවා. මොකටද දානි ටික ගෙන්න ගන්න. ඇයි? සතර පායට යන්න බය කරලා උපාසකම්මලගේ දානි ටික හුරා කනවා කියලා. එහෙම තමයි මං හිතාගෙන හිටියේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේක කියලා තියෙනවා කියලා දැනගත්තාම සහ මිකෙනිසම් මේක දැනගත්තා. ඒ කියන්නේ අකුසල් සිත් 12ක් තියෙනවා. ඒකෙන් එකකින් යන්න බෑ. මොකද්ද? එක සිතකින් මොකද්ද? එක සිතක් තියෙනවා උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුත මෝහසිත. ඒකෙන් කර්මපතයක් සකස් වෙන්නේ නැහැ. ඒ සිත හැර ඉතුරු 11න්ම කර්මපත සකස් වෙනවා. ඒ කර්මපත සකස් වුණොත් මහත්තයා අකුසල් සිත් 11න් කර්මපතයක් සකස් වුණොත් කෙලින්ම දුගතියේ. හරිනේ? කුසල් සිත් ටික තියෙනවා. කුසල් සිත් වලින් කර්මයක් සකස් වුණාම සුගතියේ. දැන් එතකොට මේකේ මෙකැනිසම් එක හරිනම් වරදින්න පුළුවන්ද? වරදින්න බෑ. එතකොට ඒ කර්මයට උත්පත්තිය ලබන්න සතර පායක් නැද්ද? තියෙන්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ කීවේ මේ අඟහරු ලෝකේ තියෙන එකක් ගැන නෙමෙයි. ඔබෙත් මගෙත් సంతානේ වෙන්න පුළුවන් යාන්ත්‍රණයේ මෙකැනිසම් එක කිව්වේ. ඒකයි මේකට බුදුහාමුදුරුවෝ බය නැතුව කිව්වේ. ඒහි පස්සිකෝ ඒව බලව ඕන කෙනෙකුට ඕපන්. කිසි කෙනෙකුට දැන් මංගාව බොරුවක් තියෙනවා නම් ඔයාට බය නැතුව එන්න කියන්න බෑනේ. ඒව බලව. ඇයි? බලපු ගමන් බොරුව අහුවෙනවා. දැන් වර මේක බලපිය කියලා කියන්න නම් මොකද තියෙන්න ඕන මංගාව? ත්‍රුත් 100% ඇත්ත තියෙන්න ඕන. නේ? අන්න එහෙම සත්‍ය ප්‍රකාශිත ධර්මයක් තමයි මේ ධර්මය. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? මෙකැනිසම් එක හේවත් අභිධර්මයේ ඉගෙන ගන්න නැතුව සූත්‍ර පුංචලා වාගේ සූත්‍රම කිය හිටියා.